වැලියු ඇඩිෂන් කියන්නේ මොකක්ද? නිකම්ම බාර් එකක් යවනවට එහා ගිහිල්ලා යම්කිසි අගයක් එකතු කරනවා. ඒ කියන්නේ ඒක සමහර වෙලාවට කට් කරනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක මොකක් හරි නිමි බ්‍රෑන්ඩ් එකක්, يعني ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක් හදනවා වෙන්න පුළුවන්. දැන් වෙනකොට ඇලුමිනික්ස් එක්ස්පෝර්ට් වල මොකද ලොකුම රට? මේ වෙනකොට ගත්තොත් ලොකුම රට ඇමරිකාව. අපි සාමාන්‍යයෙන් දන්නේ අතර කිව්වා වගේ තේ ගේනවා, ඇපරල් ගේනවා. ඊළඟට ඇලුමිනියම් එක්ස්පෝර්ට් කරලා අපි ලංකාවට ඩොලර්ස් කියනවා කියන එක පොඩ්ඩක් ඔඩ් දෙයක්, පොඩ්ඩක් ඩිෆරන්ට් දෙයක්. ලෝකේ ප්‍රධාන ඔය රොකට් යවන කම්පැනි එක ඒගොල්ලන්ගේ රොකට් ලොන්චින් ස්ටේෂන් එකේ වැටත් අපේ කස්ටමර් කෙනෙක් හදපු වැටක්. ඇලුමිනියම්. මොනවද ඔය ෆියුචර් ප්‍රෙඩික්ෂන්ස් ෆෝකාස්ට් කොහොමද? ඒ කියන්නේ ඉස්සරහට ඔය ක්‍රයිසිස් කියන එක ඉවරයක් වෙන්නේ නැහැ. අපිට ඉස්සරහට එන ඔපචුනිටිස් මොනවද? මම ඔයාලට කියවනේ දැන් ඇලුමිනියම් කන්සම්ප්ෂන් එක 100 මිලියන් ටන්ස් කියලා. ඉතින් ඒ 100 මිලියන් ටන්ස් වගේ තියෙන කන්සම්ප්ෂන් එකක් තියෙන ලෙවල් එක අපිට අපේ ලංකාවේ කැපැසිටි එකත් එක්ක මේක ඔපචුනිටිස් හිතා ගන්න බැරි ලෙවල් එකකට.